දෙසැම්බර් මාසේ 23 වෙනිදා ජීවිතයේ තව එක ලස්සන දවසක්. අද මේ විදිහට මේ දවස ලස්සනට hina වෙලා පටන් ගන්න හිතුවේ ඔයාලත් එක්ක ලස්සන මතකයන් ගොඩාක් බෙදා ගන්න හිතාගෙන. දැන් වෙලාව හවස 4ට විතර ඇති. අපි මේ ලෑස්ති වෙන්නේ ඉරක් බැහැගෙන ගියපු මේ ලස්සන හවස ලස්සන ගමනක් යන්න. ඔයාලා නම් දන්නවා ඇති කොහෙද කියලා. අද දවස පටන් ගත්තෙම හිතුණා කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ කියලා. හැබැයි ඉතින් එහෙම ඇවිදින්න යන්න ලස්සන තැනක්, ගොඩක් සල්ලි මේ හැමදේම ඕනේද? නෑ. සල්ලි කියන දේ අපේ ජීවිතේට සතුට අරන් එන්න, සතුට ලබා ගන්න කොහොමත් ඕන වෙන්නේ. සල්ලි නැතුව සතුට වෙන්න පුළුවන්. ලක්ෂ ගාණක් සල්ලි වේදම් කරත් ලබා ගන්න බැරි විදිහේ සැනසීමක් තියෙන ලස්සන ගමන් කොච්චරනම් තියනවද? ලස්සන තැන් කොච්චර තියනවද? අද අපි මේ ලෑස්ති වෙන්නේ එහෙම ගමනක් යන්න. හවස් වෙලා අපි කෑමත් හදාගෙන මේ යන්නේ අපේ වෙලට. හරිම ලස්සන තැනක්. ඔයාලවත් එක්කයි යන්න. වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන් ඉන්න හොඳද? ඉක්මනට හදාගත්තු කෑමත් අරගෙන අපි මේ යන්න ලෑස්ති වෙන්නේ කරවල වැටෙන්න කලින් අපව ගෙදර එන්න ඕන නිසා. අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා රොටි හදුවා. රොටිත් හදලා, තේත් හදලා ඔක්කොම ලෑස්ති කරගෙන තමයි මේ යන්න හදන්නේ. ගෙදර ඉඳන් පුංචි දුරක් තියෙන්නේ වෙලයායට. ඉතින් ඒ හින්දා අපිට පුංචි වෙලාවකින් එතනට යන්න පුළුවන්. යන්න කලින් හැමදේම ලෑස්ති කරගන්න ඕනේ. ටික වෙලාවක් ඉන්න පුළුවන් හින්දා කෑමත් හදාගෙන යනකොට ඒ ගමන තවත් ලස්සනයි. මම මේ තේ හදන ගමන් රොටි කාලා තේත් බීලා ටිකක් වෙලා නිදාසේ ඉඳලා එන්න තමයි අපි මේ යන්නේ. මේ හැමදේම ලෑස්ති කරගෙන හරිම පිළිවෙලට මේ ගමන යන්න මට තිබුණේ පුදුම උනන්දුවක්. මම හරිම ආසයි මේ වගේ ගමන් ලෑස්ති කරගන්න. හැමදේම පිළිවෙලට ලස්සනට ලෑස්ති කරගෙන ඒ දේවල් අරන් යන්න මුලින් ඉඳලම මේ හැම එකක්ම ලෑස්ති කරේ මම. මම ඉස්සරින්දම්ම කැමති පිළිවෙලට වැඩ කරන්න. ජීවිතයේ පිළිවෙලට ලස්සනට පිරිසිදුවට ඉන්න අපිට සල්ලි යන්නේ නැහැනේ. ඉතින් ওই විදිහට කෑම ඔක්කොම ලෑස්ති කරගෙන පිටත් වෙන්න තමයි යන්නේ. මං විතරක් නෙමෙයි අද මගේ නංගිලා දෙන්න මේ ගමනට මාත් එක්ක යනවා. හරි ඔක්කොම දේවල් ලෑස්ති යන්න තමයි දැන් තියෙන්නේ. මේ ඉන්නේ මගේ සහයට මගේ ගමන ලස්සන කරන්න යන දෙන්නෙක් නෙමෙයි මෙතන 4 දෙනෙක් ඉන්නවනේ. ඉතින් අපි ඔක්කොම 5 දෙනයි. අපි 5 දෙනා තමයි මේ ගමන අද යන්නේ. අපිත් එක්ක ඔයාලත් යනවා. හරිද? අපේ ගේගෙනින් පටන් ගත්ත මේ චූටි අඩිපාරේ පොඩි දොරක් යද්දී මෙන්න මේ ළිඳ තියෙනවා. මට මතකයි ඉස්සර අපි පුංචි කාලේ මේ ළිඳෙන් නානවා. මේ ළිඳයිනෙන් කෙලින්ම ගියාම තියෙන වෙල. ගොයන් කපලා නිසා දැන් අපිට බයක් නැතුව මේ වෙලට යන්න පුළුවන්. මුලින් ගොයන් තියෙද්දී සත්තු ඉන්නවා. ඒ හින්දා අපි පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි දැන් පිල්ලෑය ගොඩාක් ලස්සනයි ගොයන් කපලා තියෙන හින්දා. මේ දවස්වල වැස්සත් මෙහෙට නැති නිසා කොහෙවත් මඩ වෙලා නැහැ. වෙන්දට නම් මඩවලවල් ගොඩක් තියෙනවා. හැබැයි මේ පෑවිල්ල නිසා මේ කුමුරු ඔක්කොම ඉරි තැලෙන්න තරම්ම වේලිලා ගිහිල්ලා. මං ආසයි මේ තියෙන සුන්දර පරිසරයට. හරිම නිස්කලංක බවක් මට නම් දැනෙනවා. මට හිතෙච්ච දෙයක් තමයි අපි නගරයට ගිහිල්ලා කොච්චර සතුට වෙන තැන් හොයාගෙන ගියත් මේ වගේ තැනකට ආවම මේ දැනෙන සතුට, ඒ දැනෙන අමුතුම නිදහස ඒ කිසිම තැනක නැහැ.
ඒක ඉතින් ජීවිතේ විඳින්න එක එක්කෙනා තෝරගන්න විදිහ අනුව වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මම ආස මේ නිදහස් පරිසරයට. හැමදාම මට මේ වගේ තැන්වලට එන්න නොලැබෙන හින්දාද කොහෙද මම හරිම ආසාවෙන් තමයි මේ ගමන ගියේ. අපි මේ අපිට යන්න පුළුවන් නිදහස් තැනක් හොයාගෙන යන ගමන්. ඉස්සෙල්ලාම මෙන්න මෙතනට තමයි ගියේ. හැබැයි ගියාට පස්සේ හිතුණා එතන ඉන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා. කලින් නම් මට මතකයි අපි මෙතනට ඇවිල්ලා ගොඩක් වෙලා ඉඳලා යනවා. හැබැයි අද වෙද්දි එතන ගොඩක් කැත වෙච්ච තැනක් වෙලා පේනව නේද මට. ඉතින් මීට වැඩිය ලස්සන තැනක් අපේ නංගිලා දෙන්න මට හොයලා දුන්නා. මෙන්න මේ ඇල මෙහෙමම ගලාගෙන යනකොට ඒක ලස්සනටම පහළට වැටෙන පුංචි තැනක් තියෙනවා. අපි මේ එතනට යන්නයි හදන්නේ. එහෙනම් එන්න අපිත් එක්ක එතන බලන්න යන්න. පොඩි දුරයි කියලා හිතුවට අපි කලින් හිටපු තැන ඉඳන් එතනට යන්න පොඩි වෙලාවක් යනවා. ඒ අතරේ මෙන්න මේ පොඩි අකරතැබ්බයක් වෙලා නංගිගේ සරප්පුව ගැලවුණා. ඉතින් යා බොහොම අමාරුවෙන් සරප්පුවත් කකුලේ තියාගෙන යන්නේ. ඉතින් එයත් එක්ක යන නිසා ටිකක් හෙමින් තමයි යන්න උනේ. ඒ හින්දා තවත් පරක්කු වුණා අපිට එතනට යන්න. මෙන්න මේ පුංචි දොළ පාර ගැන තමයි මම කිව්වේ. මේ ගමන ආවට මටත් වැඩිය සතුටු වෙන්නේ මෙන්න මේ දෙන්න. එයාලා නම් ඉතින් දවස මුණත් මෙතනට වෙලා ඉඳී. වතුර එක්ක සෙල්ලම් කරන්න ඕන කෙනෙක් කැමතිනේ. විශේෂයෙන්ම පුංචි අය. පේනවා නේද එයාලගේ හිතේ තියෙන සතුට මූණෙන් පේන විදිහ. එයාලා hina වෙලා ඉන්නවා දකින්න තමයි මං ආසම. ආයි දවසක් එයාලව මෙතනට එක්කන් එනවා කියලා පොරොන්දු කරගෙන තමයි මෙතනින් එයාලව එක්කන් ගියේ ගෙදර. ඒ තරම් ආසයි එයාලා. පේනවනේ මූණේ තියෙන හිනාව. මෙතනට ආවහම මට මතක් වුණේ මගේ පුංචි කාලේ. මගේ පුංචි කාලේදී මේ වගේ තැන් ඕන තරම් අපේ ගමේ තියෙනවා මට තාමත් මතකයි. මම පුංචි කාලේ මගේ අම්මයි තාත්තයි එක්ක මේ වගේ වතුර පාග ගන්න යනවා මට තාම මතකයි. එහෙම ගිහිල්ලා ඇති වෙනකම් වතුර සෙල්ලම් කරලා හවසට ගෙදර එනවා මට තාම මතකයි.
අපි පුංචි කාලේ විඳපු ලස්සන සතුට අද වෙනකොට අපේ පුංචි අයට ලබා ගන්න ගොඩක් අමාරුයි. ඇත්තටම ඒ දේවල් ඉතින් අපෙන් ඈත් වෙලා ගිහිල්ලානේ. මේ වගේ ලස්සන තැන් මීටත් වැඩිය ලස්සන තැන් කොච්චර තියෙනවද? මගේ වීඩියෝ ආසාවෙන් බලන පුංචිල නංගිලා වගේක් ඉන්නවා කියලා මට කමෙන්ට් කරලා තිබ්බා. මට හිතුණා මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලවත් ආදරෙන් මතක් කරන්න. එයාලා කියලා තිබුණේ අපිට ගොඩාක් ආදරේ කියලා. මගේ වීඩියෝ හැමදාම බලනවා කියලා තිබුණා. ඔයාලා අදත් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මං ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලා කමෙන්ට් එක දානකම්. කෑමයි තේ වතුර ලොකු මල්ලකට දාලා අරන් ආවට මොකද ඒ ටික අරන් එන වැඩේ. උස්සාගෙන වැඩේ තමයි අමාරුම වැඩේ. කොහොම හරි ওই ටිකත් අරගෙන අපි තැනට ඇවිල්ලා ඒ ටිකත් පිළිවෙලට තියාගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ කන්න. මම මේ කෑම හදන්න පටන් ගත්තේ 2 විතර ඉඳන්. කොහේ හරි ගමනක් මොකක් හරි තැනකට යනකොට ඕනටත් වැඩිය ලෑස්ති වෙලා ඕනටත් වැඩිය කල් අරගෙන ඒකට ලෑස්ති වෙන පුරුද්දක් ඉස්සරින්දම මට තියෙනවා. ට්‍රිප් එකක් වගේ යන්න නම් මට ඉතින් ඊට දවසට රැට නිින්ද යන්නෙත් නැති තරම්. ඒ තරම් උනන්දුවෙන් කල් වෙලා තියාගෙන තමයි මම ලෑස්ති වෙන්නේ ඒ ගමන. අපි රොටි ගෙනාවනේ. ඉතින් කේල් කුල කඩාගෙන කේල් කුලේ කන්න තමයි හදන්නේ. ඊළඟ තිබ්බ කෙහෙල් ගහකින් කෙහෙල් කොලත් කඩාගෙන ගෙනපු දේවල් කන්න තමයි හදන්නේ. සීතල වතුරේ බැලලා ඉඳලා උණු රොටි එක්ක ප්ලේන් ටිකක් වුණා කියන එක කොහොම අත්දැකීමක්ද කියලා ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මං ආසම මගේ බබාලා දෙන්නත් පරිසරයට ආදරය කරන පරිසරයත් එක්ක හැම වෙලාවෙම බැඳිලා ඉන්න ගහකොළ සතා සිව්පාව මේ හැම දෙයකටම ආදරය කරන ලස්සන හදවතක් තියෙන දෙන්නෙක් වෙනවට. පුංචි කාලේ ඉඳලම ඒ හැම දෙයකටම හුරු කරලා මම ආස කරන විදියට ලස්සන හදවතක් තියෙන හැමෝටම ආදරය කරන දෙන්නෙක් කරන්න තමයි මං ආස. මං හදාගෙන ආපු කෑම වැඩිපුරම මම්ම කාලේ ඉවර කරගත්තා වගේ වැඩක් තමයි උනේ. මොකද නංගිලටවත් බබාලට කාටවත් කෑම ගැන නම් එච්චර අයිඩියා එකක් තිබ්බේ නැහැ. එයාලට උනේ වතුර ඇති තරම් සෙල්ලම් කරන්න. ඉතින් එයාලා සෙල්ලම් කරන අතරේ මම හදාගෙන ආපු කෑම කෑවා. ආයෙමත් ඒ වරයි යන්න ඕනේ නෑනේ. කාලා බීලා ඔක්කොම බඩු ඒ විදිහට මස් කරගෙන ලෑස්ති කරගත්තා යද්දි ගෙනියන්න ලේසි වෙන්න. ඒවත් පැත්තකින් තියලා ආයෙමත් ගියේ ඉතින් අපේ සුපුරුදු තැනට. මං දවසක වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. මේ තැන ඉඳන් බලද්දී හරියම ලස්සනට පේන තැනක් තියෙනවා.
ඒ පන්සලට මම තාම ගිහිල්ලත් නැහැ. මෙතන ඉඳන් බලද්දී පන්සල හරිම ලස්සනට පේනවා. දවසක ඔයාලව එතනටත් එක්කගෙන යන්න. ඔන්න ඔහොම තමයි අපේ හවස් වරුව ගෙවුනේ. හැමදාම කොන්ක්‍රීට් බිත්ති 4කට කොටු වෙලා ඉන්නේ නැතුව ජීවිතේ සතුට විඳින්න මේ වගේ ලස්සන තැන්වලට ඇවිල්ලා නිදහසේ ගත කරලා යන්න ඔයාලටත් මං ආදරෙන් මතක් කරනවා. අපේ ජීවිතේ අපේ අරමුණු වලට අපේ ඉලක්ක වලට යනකොට අපිවම සීමා කරගන්නවනේ. ඒ හැමදේම සීමා වෙලා අපේ හිතේ තියෙන සතුට අපි වෙනුවෙන් අපිට කාලය වෙන් කරන්න තියෙන අවස්ථාව නැති කරගන්නවනේ. අද මම ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලගේ ජීවිතේ සතුටක් ලබන්න පුළුවන් මොන වගේ දෙයක් ඔයාලා වෙනුවෙන් කරුවොත්ද කියලා. ඔයාලට ඉස්සෙල්ලාම මතක් වෙන ඒ දේ අනිවාර්යෙන්ම කරන්න අමතක කරන්න එපා. මං හැමදාම කියනවා වගේ ජීවිතේ මේ ගෙවෙන්නේ ලස්සනම මොහොතක්. හැම තප්පරයක් ගානෙම අපි ජීවිතේ විඳින්න දුක හිතුණත් සතුට හිතෙන දෙයක් හොයාගෙන යන්න පුරුදු වුණොත් අපේ ජීවිතේ හරිම ලස්සනයි. හවස් වේගෙන යන නිසා මේ ලෑස්ති වෙන්නේ ගෙනාපු බඩුත් ඒ විදිහටම අස් කරගෙන ආපහු ගෙදර යන්න. ගොඩක් හැන්දෑ වුණාම කරවල වැටුනහම වෙලේ යන්න අමාරු හින්දා අපි මේ හදන්නේ ඉතින් කරවල වැටෙන්න කලින් ඉක්මනට ගෙදර යන්න. තව ඉන්න තිබුණා නම් කියලා හිතුණත් කරවල වැටෙන්න ඕන. ඔන්න මෙන්න නිසා අදට අපි ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ගෙනාපු හැම දෙයක්ම ඒ විදිහටම ගෙදර අරන් යනවා. මේ ඇල ඉස්සර ගොඩක් පුංචි ඇලක්. හැබැයි මේ ඇලේ මේ හරියෙන් තව ටිකක් ඈතට ගියාම ඕන තරම් බෝතල් කටු, ටින් කෑලි, ප්ලාස්ටික් බෝතල් මේ හැම දෙයක්ම එකතු වෙලා එතනට තියෙනවා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් මතක් කරන්නේ ඔයාලා අරන් ඉන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා අරන් යන්න. මේ පරිසරය මේ විදිහට ඉන්නේ ඔයාලා ඒව දාලා යනකම් නෙමෙයි. ඔයාලා ඒව අරන් යනකම් එයාලා බලන් ඉන්නේ. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනේ. හැමදාම කියනවා වගේ ජීවිතේ ලස්සනම කාලේ තප්පරයක් ගානෙම hina වෙලා ඉන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හොයාගෙනම එන්න.